නංගිලා මල්ලිලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. නංගි මල්ලි අද මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහපු නර්සින් ඩිග්‍රී එක ගැන විස්තර ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම අද යන්නේ. ඉතින් මම මේ ඩිග්‍රී එක ගැන මීට කලින් කතා කරේ නැත්තේ ගොඩක් කට්ටිය නර්සින් ඩිග්‍රී එක ගැන දන්නවා ඇති කියලා හිතපු නිසා. නමුත් මගේ FB page එකට වගේම මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරන ප්‍රමාණය දැක්කාම මේ නර්සින් ඩිග්‍රී එක ගැන වීඩියෝ එකක් කරන්න මට හිතුණා. ඉතින් මම ඊට කලින් ඔයාලට කියන්න ඕනේ ඔයාලා කාටම හරි ඔයාලගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ කේඩියෝ එක සම්බන්ධ විස්තර දැනගන්න මට පෞද්ගලිකව ඔයාලට ඒක කියන්න අවශ්‍ය නම් ඒ කියන්නේ කමෙන්ට් එකක දාන්න බැරි දෙයක් තියෙනවා නම් මොකක් හරි දෙයක් එතකොට ඒක මට මගේ FB page එකේ මිස් ලැවන්ඩර් FB page එකට ඔයාලට ඒක යොමු කරන්න පුළුවන්. මම ඒකේ link එක වීඩියෝ එක යටින් පල්ලෙහෙන් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම කමෙන්ට් එකකට දාපු ඔයාලා කමෙන්ට් එකකට යොමු කරපු ප්‍රශ්නයකට මගෙන් උත්තරයක් ලැබුණේ නැත්නම් ඒත් ඔයාලට පුළුවන් FB page එකට ඒක යොමු කරන්න. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ KDU එකේ නර්සින් ඩිග්‍රී එක ගැන. ඉතින් මේක සම්පූර්ණ විස්තරයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. මම ඔයාලගෙන් ඉල්ලලා සිටිනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉවරුනාට පස්සේ කියන මම දන්නවා ගොඩක් කට්ටිය සම්පූර්ණ වීඩියෝ එකම බලන්නේ නැහැ. ඉතින් ඒකට කමක් නැහැ. මොකද ඔයාලට ටයිම් තියෙන විදිහෙන් ඔයගොල්ලෝ එක කරන්නේ. එතකොට වීඩියෝ එක බලලා ඉවරුනාට පස්සේ ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් ආපහු පොඩ්ඩක් වීඩියෝ එක බැක් කරලා බලන්න. සමහර විට මම ඒකට උත්තර දීලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම වීඩියෝ එකේදී උත්තර දීලා තියෙන ප්‍රශ්නයක් ආපහු ඔයාලා කමෙන්ට් වල අහලා තිබ්බොත් මම ඒකට රිප්ලයි කමෙන්ට් කරන්න යන්නේ නැහැ. මොකද ගොඩක් අයගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න තියෙන නිසා. හරි. ඉතින් නැල්ලි දැන් මම අද කතා කරන්න යන්නේ KDU නර්සින් ඩිග්‍රී එක ගැන. ඉතින් ඔයාලට පේනවා ඇති මම වෙනද වගේම KDU වෙබ්සයිට් එකට ලොග් වෙලා ඉන්නවා. ඉතින් මම වගේම ඕන කෙනෙක්ට මේක වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මම මේ කිසිම දෙයක් වෙබ්සයිට් එකෙන් පිට දේවල් කතා කරන්නේ නැහැ. KDU එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තියෙන ඔෆිෂියල් තොරතුරු තමයි ඔයාලට ලබා දෙන්නේ. හරි. ඉතින් නංගි මල්ලි ඔයාලට පේනවා ඇති මම වෙබ්සයිට් එකේ හෝම් එකට මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඇඩ්මිෂන්ස් කියන තැන මෙන්න මෙතන ක්ලික් කරපුවාම අපි යනවා page එකකට. ඉතින් මේ page එක පල්ලෙහාට scroll කරගෙන යන්න පුළුවන්. දැන් මේ වෙද්දි day scholars ලා බඳවාගෙන යාළුව leadership training program එකට යොමු කරලා තියෙනවා. ඉතින් ඒකේ විස්තර තමයි මෙතන තියෙන්නේ intake 43 එකේ. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ අද නර්සින් ඩිග්‍රී එක නිසා මම මෙතනදී මෙන්න මේ ඩිග්‍රී ඩීටේල්ස් ෂීට් කියන එක ඕපන් කර ගන්නවා. හරි. ඉතින් මේක ඕපන් කරගත්තාම දැන් මේ තියෙන ඩිග්‍රී ඩීටේල්ස් ෂීට් එක intake 43 එකට KDU එක විසින් නිකුත් කරපු ඩිග්‍රී ඩීටේල්ස් ෂීට් එක. ඉතින් මේ ඩිග්‍රී ඩීටේල්ස් තමා ගොඩක් වෙලාවට intake 44 එකට කියන්නේ ඊළඟ අවුරුද්දේ ඇප්ලයි කරන ඔයාටත් අදාළ වෙන්නේ. හැබැයි ඉතින් දැන් හිතන්න මේක කවුරු හරි කෙනෙක් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් බලනවා කියලා දැන් නර්සින් ඩිග්‍රී එකම නෙමෙයි යාට වෙන මොකක් හරි ඩිග්‍රී එකක් ගැන බලා ගන්න ඔයාට මෙතනින් හැකියාව තියෙනවා. මේකේ පුංචි වෙනස්කමක් ඊළඟ අවුරුද්ද වෙද්දි වෙන්න හැකියාව තියෙනවා. නමුත් මේක තමා ගොඩක් වෙලාවට ඊළඟ අවුරුද්දට ඒගොල්ලෝ බලපාන්නේ. ඉතින් මේකේ මෙතනදී අපිට බලාගත්ත හැකි නර්සින් ඩිග්‍රී එකට ළමයි ගන්න ක්‍රයිටීරියා එක මොකක්ද කියලා. හරි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නර්සින් ඩිග්‍රී එක අයත් වන්නේ Faculty of Allied Health Science. එහෙම නැත්නම් සම සෞඛ්‍ය විද්‍යාපීඨයට. ඉතින් හරි. ඔයාලා දන්නවා වේරහැර තමයි මේ Allied Health Science faculty එක තියෙන්නේ. ඉතින් KDU hospital එක තියෙන භූමියේම තමයි මේ Allied Health Science faculty එක තියෙන්නේ. ඒක තියෙන්නේ බොරලැස්ගමුවේ වේරහැර. ඉතින් ඔයා නර්සින් ඩිග්‍රී එක කරන්න එන කෙනෙක් නම් KDU එකට ඔයාගේ කැම්පස් එක තියෙන්නේ රත්මලානේ නෙමෙයි වේරහැර. ඉතින් කිලෝමීටර් 3ක විතර දුරක් තියෙනවා මේ කැම්පස් දෙක අතර. ගොඩක් වෙලාවට වේරහැර ෆැකල්ටියට යන ළමයි ඒ අවට තමා බෝඩින් වල බෝඩ් වෙලා ඉන්නේ. හරි. ඉතින් නර්සින් ඩිග්‍රී එක ගැන කතා කරද්දී නංගි මල්ලි KDU එකේ නර්සින් ඩිග්‍රී වර්ග දෙකක් තියෙනවා.
එකක් පේමන්ට් බේසිස්. ඒ කියන්නේ ඔයා මේ ඩිග්‍රී එකට යද්දි අනිත් ඩේ ස්කෝලර්ස්ලා වගේම සල්ලි ගෙවලා ඩිග්‍රී එක කරන්න ඕනේ. තව ඩිග්‍රී එකක් තියෙනවා non payment basis nursing ඩිග්‍රී එක කියලා. ඉතින් non payment basis එකේදී වෙන්නේ ඔයාට මේ ඩිග්‍රී එකට ගෙවන ලක්ෂ 20 ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට ඔයාලා රෙජිස්ට්‍රේෂන් එකේදී ඔයාලා සහ KDU එක කිවිසුමකට එනවා. ඔයාගේ ඩිග්‍රී එකෙන් පස්සේ අවුරුදු 5ක් KDU හොස්පිටල් එකේ වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ අවුරුදු 5ේදී ඔයාට වැටුපකුත් ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ මෙතනදී කරන්නේ ඇත්තටම අර රඳවා ගැනීමක් පමණයි අවුරුදු 5ක්. ඉතින් ඒ ගිවිසුමට යටත් වෙලා ඔයාට නොමිලේම මේ ඩිග්‍රී එක KDU එකෙන් කරන්න අවස්ථාවකුත් තියෙනවා. ඉතින් මේ payment basis degree එකේ ඔයාලට පේනවා ඇති මේ BMP කියන්නේ Bachelor of Science Honours in Nursing Payment Basis කියන එක. NNP කියන්නේ Non Payment Basis කියන එක. ඉතින් මේ ඩිග්‍රී දෙකේ කිසිම වෙනසක් නැහැ නංගි මල්ලි. ඕගොල්ලෝ දන්නවා අපේ ෆැකල්ටි එකේ මම ඉන්නෙත් FHS ෆැකල්ටි එකේ. මම ෆිසියෝതെරපි ස්ටුඩන්ට් කෙනෙක්. මම මේ වෙදිනේ 3rd year එකේ. ඉතින් අපේ සහෝදර සහෝදරියෝ නර්සින් ඩිපාර්ට්මන්ට් එකේ සහෝදර සහෝදරියෝ මේ ඩිග්‍රීස් දෙකම කරන අයට එකටම තමයි උගන්වන්නේ. එයාලගේ කෝස් කරිකියුලම් එකේ කිසි වෙනසක්වත් එයාලගේ අතරේ ඩිග්‍රී එකේ කිසි වෙනසක් නැහැ. එකම දේ තමයි payment basis නම් ඔයා ඒ මුදල KDU එකට ගෙවන්න ඕනේ. non payment basis නම් ඔයාට මුදලක් ගෙවන්න වෙන්නේ නැහැ. හැබැයි ඔයා ඩිග්‍රී එක ඉවරලා අවුරුදු 5ක් KDU හොස්පිටල් එකේ සේවය කරන්න ඕනේ. ඔයාට පඩියකුත් ලැබෙනවා. ඉතින් ඕක තමා මේ ඩිග්‍රී දෙකේ වෙනස. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේ non payment basis කියන්නේ මොකක්ද payment basis කියන්නේ මොකක්ද කියලා. ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේක. ඉතින් මෙතනදී මං ඔයාලට කියන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් මේ එක ඩිග්‍රී එකකට ළමයි 55ක් වගේ ඇතුළත් කරගන්නවා KDU එකෙන්. එතකොට සම්පූර්ණයෙන්ම ළමයි 100ක් වගේ එක අවුරුද්දකට KDU එකෙන් ඇතුළත් කරගන්නවා නර්සින් වලට. හරි. ඉතින් අපි බලමු නර්සින් වලට ඇතුළත් වෙන්න අවශ්‍ය මිනිමම් රික්වයර්මන්ට්ස් මොනවද කියලා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන eligible criteria කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ A level result එක මෙන්න මෙතන තමයි තියෙන්නේ. නර්සින් ඩිග්‍රී එකට එන්න අවශ්‍ය ළමයිගේ මිනිමම් ක්‍රයිටීරියා එක මොකක්ද කියලා. ඔයා non payment උනත් payment basis ඩිග්‍රී එකට ආවත් ඔයාගේ මිනිමම් ක්‍රයිටීරියා එක තමයි A level වලට 3 passes. ඒ කියන්නේ simple passes, S passes 3ක් තියෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් අහනවා මේ එකක් ෆේල් වුණත් පුළුවන්ද? එතකොට රිනයිසෙට් ගණන් වලින් පුළුවන්ද? එහෙම කියලා. නංගි මල්ලි මම ඔයාලට කියන්න ඕනේ ඔයාලා එකක් හරි ෆේල් නම් විෂයන් 3න් එතකොට ඔයාලට KDU එකට ඇප්ලයි කරන්නත් බෑ. ඒ කියන්නේ ඔයාලගේ ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ඒ ඇප්ලිකේෂන් එකෙන් ඔයාලගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා ඔයාව ඇප්ලිකන්ට් කෙනෙක් විදිහටවත් සලකන්නේ නැහැ. එතකොට තුනම පාස් වෙලා තියෙනවනේ. මේක මිනිමම් රික්වයර්මන්ට් එක. ඉතින් ඔයාට S3ක් තියෙනවා නම් ඔයාට පුළුවන් KDU නර්සින් වලට ඇප්ලයි කරන්න. ඉතින් මෙතන වෙනසක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති National Nursing Training School එක තියෙනවා. NTS කියලා අපි හඳුන්වන්නේ. ඉතින් NTS එකටත් ශිෂ්‍යයාව බඳවා ගන්න මේ සිම්පල් පාසස් 3ක් තිබුණොත්. ඉතින් එතනදී ඔයාලට ලැබෙන ඩිප්ලෝමා එකක් විතරයි. නමුත් ඩිග්‍රී එකක් ලැබෙනවා KDU එකේදී. ඉතින් මේක පේමන්ට් කරලත් එන්න පුළුවන් ඔයාලට. පේමන්ට් නොකරත් එන්න පුළුවන්. ඒ වගේම මේ ඩිග්‍රී දෙකම අවුරුදු 4ක් තියෙනවා. හරි. ඉතින් ওই විදිහට තමයි ඔයාලට S3ක් තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ මෙන්න මෙතන තියෙනවා අර මම කියපු non payment basis ළමයිව කොහොමද KDU එකට බඳවා ගන්න කියන කතන්දරේ. ඉතින් එතකොට මෙතන තියෙනවා the selected candidate for non payment basis degree programs will be required to enter into an agreement
මං කිව්ව ගිවිසුමක් ගහන්න තියෙනවා කියලා and a sign a bond a minimum 5 years with the Democratic Socialist Republic of Sri Lanka prior to their admission to the General Surgeon Kothawala Defence University. Upon graduation, එකන ඔයා graduation එකේ ඉඳන් the candidates are required to serve කියන්නේ graduation එකෙන් පස්සේ අවුරුදු 5ක් ඔයාලා යුනිවර්සිටි හොස්පිටල් එකට KD යුනිවර්සිටි හොස්පිටල් එකට සේවය කරන්න ඕනේ කියන එක තමයි මෙතන තියෙන්නේ. හරි. ඉතින් මට හිතෙනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. ඉතින් ඕක තමයි payment basis සහ non payment basis වල වෙනස. ඉතින් සරලවම මට මේ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ගිය අවුරුද්දේ කියන්නේ KDU එකට intake 43 එකට ගත්ත ළමයිගෙන් ලක්ෂ 20ක් අය කරා මේ ඩිග්‍රී එකට. සියලුම allied health science degrees වලට ඒගොල්ලෝ 20 lakhs ලක්ෂ 20ක් අය කරා. ඉතින් මේ ටික තමයි මූලිකම විස්තර ටික. හරි. ඉතින් අපි දැන් බලමු සාමාන්‍යයෙන් මොන වගේද ඉසෙඩ් අගය මේකට ළමයිව ඇතුළත් කරගන්න කියලා. හරි. ඉතින් මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා intake 43 එකට ළමයිව බඳවාගෙන අවසන්. ඉතින් intake 43 එක වෙද්දී ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ගත අවසන් intake එක වෙද්දී KDU nursing වලට ළමයි බඳවා ගන්න ඉසෙඩ් අගය මොන වගේද? ඉතින් මේක මම ගිය අවුරුද්දේ කියන්නේ intake 42 එකට ළමයි බඳවා ගත්ත ඉසෙඩ් අගයන් මොන වගේද කියන එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි මම දැක්ක දෙයක් තමයි සාමාන්‍යයෙන් KDU nursing වලට ටිකක් අඩු ඉසෙඩ් අගයන්ගෙන්. ඒ කියන්නේ මෙයාලා ඉල්ලන මිනිමම් S3 රික්වයර්මන්ට් එක ඔයාට තියෙනවා නම් නංගි මල්ලි ඔයාට බොහෝ විට ඔයාට අවස්ථාවක් තියෙනවා KDU nursing වලට සිලෙක්ට් වෙන්න. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ ඔයාට තියෙනවා නම් ඍණ ඉසෙඩ් අගයන්. එහෙමනම් ටිකක් අවස්ථාව අඩුයි මේකට ඇතුළත් වෙන්න තියෙන. නමුත් ඔයාට 0.2 මෙන්න මේ වගේ ඉසෙඩ් අගයන් තිබ්බත් ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි intake 42 එකේ intake 43 එකේදී ළමයි ඇතුළත් වෙලා තියෙනවා නර්සින් වලට. ඉතින් ඒගොල්ලෝ නර්සින් වලදී ගොඩක්ම බලන්නේ S3 කියන මිනිමම් රික්වයර්මන්ට් එක. ඉතින් ඒක තිබුණ නැත්නම් ඔයාගේ ඇප්ලිකේෂන් එකම රිජෙක්ට් වෙනවා. හැබැයි ඔයාට ඒ S3 තිබ්බොත් ඔයාට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියලා ඉන්ටර්විව් එකකින් ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ පාර මම දැකපු දෙයක් තමයි KDU එකේ ඩිග්‍රී වල ෆයිනල් රෙජිස්ට්‍රේෂන් එක සඳහා සිලෙක්ට් වෙච්ච නම් ලිස්ට් දාද්දි ගිය පාර වගේ නෙමෙයි ඉසෙඩ් අගයන් සඳහන් කරලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ MBBS ඩිග්‍රී එකේ එක වෙනමම දාලා තිබ්බා. ඒකේ තමයි පැහැදිලිවම ඉසෙඩ් අගයන් සඳහන් කරලා තිබ්බේ. අනිත් ඒවා හැම එකෙම වගේ මම හොයලා බැලුවා. ඉංජිනේරින් LLB මේ සියල්ලගෙම වගේ මම දැක්ක දෙයක් තමා සිලෙක්ෂන් ඉන්ටර්විව් එක දක්වා පමණයි ඒගොල්ලෝ ඉසෙඩ් අගයන් සඳහන් කරලා තිබ්බේ. ඉතින් ඒ නිසා මට හරියටම රෙජිස්ට්‍රේෂන් එකට ආපු ළමයින්ගේ ඉසෙඩ් අගය මෙන්න මේ වගේ කියලා කියන්න ඔයාලට අමාරුයි. නමුත් මම KDU එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට සහ ගිය අවුරුද්ද වල ඉසෙඩ් අගයන් පරිශීලනය කරපු කෙනෙක් විදිහට මම දැකපු දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔයාට තියෙනවා නම් මේ එයාලගේ මිනිමම් රික්වයර්මන්ට් එක ගොඩක් වෙලාවට නර්සින් වලට ඔයාට සිලෙක්ට් වෙන්න හැකියාව තියෙනවා. හැබැයි මම කියන්න ඕනේ අනිත් allied health science degrees වලට. එතකොට මම මෙතනදී මීට කලිනුත් මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා මේ channel එකේ කතා කරලා තියෙනවා ෆිසියෝതെරපි ඩිග්‍රී එක ගැන. ඒ වගේම MLS ඩිග්‍රී එක ගැන මම වීඩියෝ එකක් කළා නැහැ. නමුත් කලින් වීඩියෝස් වලදී කතා කරලා දෙන ඉතින් ෆාමසි මේ වගේ ඩිග්‍රීස් වලට නම් මිනිමම් රික්වයර්මන්ට් එක තිබුණා කියලා මදි සිලෙක්ට් වෙන්න ඉසෙඩ් අගය ලොකුවට බලපානවා. ඉතින් මම මෙතනදී සඳහන් කරගෙන යන්නම් මේ නර්සින් ඩිග්‍රී එකට අමතරව අනිත් ෆිසියෝതെරපි ඩිග්‍රී, එතකොට ෆාමසි ඩිග්‍රී එක, එතකොට MLS ඩිග්‍රී එක සහ රේඩියෝග්‍රැෆි ඩිග්‍රී වලට යන්න අවශ්‍ය වෙන
ඉසෙඩ්ඩගයන් මොනවද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ මෙතනින් ගිහිල්ලා මේ ඩිග්‍රී ඩීටේල්ස් ෂීට් එකෙන්ම ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලාගන්න හැකියාව තියෙනවා මේ අනිත් ඇලයිඩ් හෙල්ත් සයන්ස් ඩිග්‍රීස් වලටත් අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක ගැන. ඉතින් මං ඒ නිසා ඒක මෙතනදි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේක නර්සින් ඩිග්‍රී එක ගැනම කරපු වීඩියෝ එකක් නිසා. නමුත් මම ඉසෙඩ්ඩගයන් ගැන සාමාන්‍යයෙන් සඳහන් කරොත් මට තියෙන වැටහීම අනුව KDU ෆිසියෝതെරපි වලට ඒගොල්ලෝ මේ පාර අරගෙන තිබ්බේ 0.7න් වගේ. MLS වලටත් මේ වගේම තමා සංඛ්‍යාව ගිහින් තිබ්බේ. ඉතින් ෆාමසි වලට මං හිතන විදිහට මීට වඩා ටිකක් අඩු වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ඩිග්‍රීස් වලට ඒ වගේ ටිකක් වැඩි ඉසෙඩ්ඩගයන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉල්ලලා තියෙන මිනිමම් රික්වයර්මන්ට් එකට වඩා වැඩි ඉසෙඩ්ඩගයන්ගෙන් තමයි ළමයි අරගෙන තිබ්බේ. මොකද පොඩි තරගයක් තියෙන නිසා. නමුත් ඕගොල්ලෝ දන්නවා KDU එකේ තියෙනවා මෙන්න මේ රේඩියෝග්‍රැෆි රේඩියෝതെරපි කියලා ඩිග්‍රීස් දෙකක්. ඉතින් මෙන්න මේ ඩිග්‍රී දෙකටත් ඒගොල්ලෝ ඉල්ලලා තියෙන බේසික් රික්වයර්මන්ට් එක ඔයාලට තියෙනවා නම් ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන at least ෆිසික්ස් වලට ඔයාට C පාස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අනිත් පාසස් දෙක S උනාට කමක් නැහැ. ඉතින් ඔයාට C එකයි S දෙකක් තියෙනවා නම් කියන්නේ ඒ C එක ෆිසික්ස් වලට නම් තියෙන්නේ. ඔයාට පුළුවන් මෙන්න මේ රේඩියෝග්‍රැෆි රේඩියෝതെරපි කියන ඩිග්‍රීස් වලට ඇප්ලයි කරන්න. ඉතින් එහෙම වුණොත් ගොඩක් වෙලාට මම දැකපු දෙයක් තමයි මේ ඩිග්‍රීස් දෙකටත් ටිකක් අඩු ඉසෙඩ්ඩගයන්ගෙන් ළමයි ඇතුළත් කරගන්නවා. ඉතින් මේ ටික කියන්නේ දැන් මම ඔයාලට ඩොකියුමන්ට් එකක් පෙන්නන්නේ නැහැනේ. නමුත් ඔයාලට පුළුවන් මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ channel එකේ S3ට යන්න පුළුවන් ඩිග්‍රීස් මොනවද කියලා එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම තමයි Intake 42 එකට ගත්ත ඉසෙඩ්ඩගයන් ගැනත් වීඩියෝ එකක් කරලා දෙනවා. ඉතින් ඒක බලලා ඒ වීඩියෝස් දෙක බලලා ඔයාලට මේක ගැන පැහැදිලි අයිඩියා එකක් ගන්න පුළුවන්. සහ මම KDU එකේ අවුරුදු ගාණක් ඉඳලා එතකොට මම දැකපු දේන් තමයි මම මේක ඔයාලට කියන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක්ට තවදුරටත් අවශ්‍ය නම් මේ ඉසෙඩ්ඩගයන් සසඳලා බලන්න ඔයාලට පුළුවන්. normal මෙන්න මේ විදිහට search කරන්න KDU selection intake 43 selection list කියලා. ඊට ඉස්සරහින් ඔයාට අවශ්‍ය කරන ඩිග්‍රී එක දාන්න. එතකොට ගොඩක් වෙලාවට සර්ච් රිසල්ට් එකක් එනවා නංගි මල්ලි. දැන් ඔන්න මේ බලන්න මම මෙතන නර්සින් ගැන කතා කරපු ඉඳ ඒක පෙන්නන්නම්. intake 43 selection list nursing කියලා ගහපුවාම ගොඩක් වෙලාවට මෙතන රෙජිස්ට්‍රේෂන් එකට සිලෙක්ට් වෙච්ච නංගිල මල්ලාගේ නම් ලිස්ට් එක එනවා. නමුත් මේ නම් ලිස්ට් එකේ ඉසෙඩ්ඩගයන් සඳහන් කරලා නැහැ. හැබැයි අපිට යටට මේක ස්ක්‍රෝල් කරගෙන ගියපුවාම ඉන්ටර්විව් එක සඳහා සිලෙක්ට් වෙච්ච අයගේ නම් ලිස්ට් එක තියෙනවා. ඒකේ ඉසෙඩ්ඩගයන් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඒක. ඔයාලට පේනවා ඇති මේක ඕපන් කරලා බලන්න ගිහිල්ලා. ඒකේ ඉසෙඩ්ඩගයන් තියෙනවා. ඉතින් ඒ වගේම ඇප්ලිකන්ට්ස් ලගේ ලිස්ට් එකේ ඉසෙඩ්ඩගයන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ ඉන්න ළමයිගේ ගොඩක් වෙලාවට අවසානයේටම වගේ ඉන්න ළමයාගේ නම හෝ ඒ අංකය ටයිප් කරලා මේකේ කියන්නේ සර්ච් කරලා බැලුවොත් මේ applicant list of applicants එකේ ඔයාලට පුළුවන් බලා ගන්න ඉසෙඩ්ඩගය. ඉතින් ඒ නිසා මම මෙතනදී ඒක සංසන්දනය කරලා තවත් ළමයිගේ ඉසෙඩ්ඩගයක් හොයලා බලන එක වීඩියෝ එකකදී එච්චර හොඳ නැති නිසා මම ඒක කරලා බලන්න යන්නේ නැහැ. නමුත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ඩිග්‍රී එකේ ඉසෙඩ්ඩගය මොන වගේද කියලා දල වශයෙන් අයිඩියා එකක් ගන්න මේ ක්‍රමය තියෙනවා. සමහර විට ඉස්සරහට KDU එකෙන් මේ රෙජිස්ට්‍රේෂන් එකට ගත්ත ඉසෙඩ්ඩගයන් සම්පූර්ණයෙන්ම ලිස්ට් එකක් එළියට දාවි. ඉතින් එහෙම වුණොත් මම ඔයාලට ඒක අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඉතින් මෙතනදී කියන්න ඕනේ සම්පූර්ණ ඇලයිඩ් හෙල්ත් සයන්ස් ෆැකල්ටි එක ගැනම සහ ඒ වගේ ඩිග්‍රීස් ගැන ඔයාලට තව මොන හරි දැනගන්න අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාන්න මගේ Facebook page එකට. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. ඒත් ඔයාලට සුබ දවසක්.